මෙතනින් උඩට. second floor. lift එකක් තියෙනවා. thank you. අම්මයි කොහොමද? අනේ නංගි ඔයාලා ලස්සන මේකප් එකක් දාලා කොහෙන්ද දැම්මේ? මම්මේ මෙතනින් හොකට දැම්මේ අර බිල්ඩින්ග්ස් තුනක් තියෙන්නේ. එතන දැම්මේ උඩම ෆ්ලෝර් එකේ. ඒ සලූන් එක ලස්සනට මේකප් කරනවා. හැමදාම එතන තමයි මේකප් කරන්නේ. ලස්සනයිද? ඔව් ඔයා මනමාලිට වඩා ලස්සනයි. අනේ thank you අනේ. මේකප් එකට ගොඩක් වෙලා ගියාද? ඔයා ඉන්න පරක්කු වුණා නේද? අනේ ඕ බලන්නකෝ ඩාලින් ඒගොල්ලෝ ප්‍රොෆෙෂනල් විදිහටම මේකප් කරනවා. ඒගොල්ලෝ කොහොමවත් බ්‍රයිඩ්ගේ මේකප් එකට සෙකන්ඩ් වෙන්නේ නැති විදිහට තමයි මේකප් කරන්නේ. ඒ හින්දා ඉතින් මම හිතන්නේ 2 hours 5 hours විතර ගත්තා. මම උදේ 6ට ආපු ගමන් මේ මෙතනට එනකොට 2 විතර වුණා. ඔයගොල්ලෝ ලන්ච් එක ගත්තද? ඔව් අපි ගත්තා. ඔයා අරන් එන්න. ස්පෝන්ස් එහෙම තියනවද එතන? අර වෙනද කනවා කන්න බෑ. මොකද ලිප්ස්ටික් ගෑවෙනවනේ. ඔයා කතා කරනවා තමුතුයි අද. ඔව් අර මේ ලිප්ස්ටික් ගාලානේ ඒකයි පොඩක් අර චුටක් හිතලා කතා කරන්නේ. හායි මොකද කරන්නේ? ඔයා නේල්ස් හදාගත්තේ කොහෙන්ද ආන්නේ? නේල්ස්ද? ඒක මම වෙනම තැනකින් මේ හදාගත්තේ. තුනයිද ඒක? ඔව් අනේ හරි ලස්සනයි ගොඩක් ලස්සනයි. මේකට ගියා 10000 ගියා. ඔව් අර මේ කියන්නේ සලූන් වලින් නෙවෙයි වෙනමම නේල්ස් හදන තැන් තියෙනවානේ. එතනට ගිහිල්ලා තමයි මම නේල්ස් හදාගත්තේ. මේ ලෙග් එකෙත් හදාගත්තා. ලස්සනයිනේ. බලන්නකෝ නේද ප්‍රයිලට් දාලා තියෙන මේකප් එකේ කැට්. ඒකනේ නේද නිකන් පිටි දාලා වගේ. මේ මම මේකප් එක දාපු සලූන් එකට ගියා නම් ආයෙත් බලන්නකෝ බ්‍රයිඩ්ගේ මේකප් එකට වඩා හොඳයි නේද මගේ මේකප් එක. ලස්සනයි නේද ඒක? ඔව් අනේ හරි ලස්සනයි. අනේ බලන්නකෝ හරි ලස්සනයි කම්මුල් දෙක. අවුරුදු 20ක් වුණා සලූන් එකේම තමයි මේකප් කරන්නේ. දැන් අද වෙඩින් එක තියනවාද සතියක් යනකම් ෆවුන්ඩේෂන් එක යන්නේ නැහැ. ඕ ඒ තරමටම ප්‍රොෆෙෂනල් විදිහටම මේකප් කරනවා. ඒ තරම් පර්ෆෙක්ට්. අපරාධය අනේ අර නංගිත් ඉතින් මට කිව්වනම් මම මේ එයාව අඳුනලා දෙනවා යාට. ඔව් එයාගේ ලස්සනම දවසනේ නේද කැත කරගෙන තියෙන්නේ. 15 දෙනෙක් කිව්වා බ්‍රයිට් වඩා මගේ මේකප් එක ලස්සනයි කියලා. I know about that. මේ එක නෙවෙයි ඔය ජුවලරිස් කොහෙන්ද ගත්තේ? ජුවලරිස් නම් සලූන් එකෙන්ම තමයි ගත්තේ. මම ඒ නංගිට කියලා එතන තියෙන ඔක්කොම ජුවලරිස් ටික දාගෙන ආවා. ලස්සනයිද ඒවා? එයා මේක නම් දුන්නේ මේ ෆ්‍රී දුන්නේ. මේකත් මම එයාට කියලා ඉල්ල ගත්තා. මේකත් ඉල්ල ගත්තා. බලන්නකෝ වෙඩින් එකේ ඔක්කොම ඩෙකොරේෂන්ස් එක ලස්සනට කරලා බ්‍රයිඩ්ගේ මේකප් එක විතරක් හැතට කරලානේ නේද? අයියෝ පව් නේද කෙල්ල. හරි දුකයි. මම පොඩ්ඩක් අර කැමරාමන් මාලිව හම්බ වෙලා එන්නම්. ඉතින් ෆොටෝ එකක් ගහගන්න එපා. ඔව් කියලා ෆොටෝ එකක් ගහගන්න පුළුවන්. මං චුට්ටක් ඒ පැත්තට ගිහින් එන්න. ඔයාලා කෑවද? එහෙමත් මං කෑවේ නෑ. කන්න බෑ මේ ලිප්ස්ටික් යනවනේ. ෆවුන්ඩේෂන් එක තිබ්බට ලිප්ස්ටික් එක එහෙම වැඩි වෙලා තියෙන්නේ නෑ. ඔව් මං ගිහින් එන්නම් අර පැත්තට. බයි.